ෆෘට් සැලඩ්. ඉතාම රසවත් අතුරුපසක් වන ෆෘට් සැලඩ්. අන්නාසි, කොමඩු, අඹ, කෙසෙල්, ඇපල්, මිදි, ස්ට්‍රෝබෙරි, පළතුරු කෑලි සහ වියලි මිදි, සීනි, ලුණු, මිල්ක් මේඩ්, වැනිලා, දෙහි යොදාගෙන ඉතාම රසවත්ව සාදාගෙන පවුලේ හැමෝමත් එක්කම රස බලන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. එන්න අපි කටින් බෝඩ් එක පිරිසිදු කරගමු. ෆෘට් සැලඩ් එක සාදා ගැනීමට අපිට මුලින්ම අන්නාසි අවශ්‍ය වෙනවා. පසුව අපි අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කරගන්න ඕන. අන්නාසි ගෙඩිය කැබලි වශයෙන් කපාගත් පසු අපි ෆෘට් සැලඩ් එක සාදා ගන්නා භාජනයට මේ ආකාරයෙන් එක් කරගමු. ඉන්පසු පිරිසුදු කරගත් කොමඩු ගෙඩියේ පොතු ඉවත් කරගමු. කුඩා කැබලි වශයෙන් කපාගත් කොමඩු කැපැලිද භාජනයට එකතු කරගමු. හොඳින් ඉඳුණු අඹ ගෙඩියක්ද ෆෘට් සැලඩ් එකට එකතු කරගන්න පුළුවන්. එයත් අපි හොඳින් පිරිසිදු කරගෙන කැබලි කොට භාජනයට එකතු කරගමු. පසුව අපි ඇඹුල් කෙසෙල්ද එකතු කරගමු. කෙසෙල් එලි ඉවත් කරගත් පසු කුඩා කැබලි වලට කපා භාජනයට එකතු කරගමු. ෆෘට් සැලඩ් එකේ රසය තවත් වැඩි කරගන්න ඇපලුත් එකතු කරගන්න පුළුවන්. ඉන්පසුව ඇපල් කුඩා කැබලි වශයෙන් කපා භාජනයට එකතු කරගන්න. මීළඟට ෆෘට් සැලඩ් එක සඳහා මිදි එකතු කරගන්නත් පුළුවන්. එයත් අපි කුඩා කැබලි වශයෙන් භාජනයට එකතු කරගමු. රසයත් අලංකාරයත් වැඩි කරගන්න අපිට ස්ට්‍රෝබෙරිද එකතු කරගන්න පුළුවන්. එයද කුඩා කැබලි වශයෙන් මේ ආකාරයට භාජනයට එකතු කරගමු. ඉන්පසු ෆෘට් සැලඩ් එකට මිල්ක් මේඩ් එකතු කරන්න. මේ ආකාරයට පළතුරු මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. ඉන්පසු රස අනුව ලුණු කුඩු ස්වල්පයක් එක් කරගන්න. රස අනුව සීනි එකතු කරගන්න. ඉන් අනතුරුව දෙහි ගෙඩියක් ගෙන පළතුරු මිශ්‍රණයට මේ ආකාරයෙන් දෙහි යුෂ එකතු කරගන්න. ෆෘට් සැලඩ් එකේ සුවඳ තවත් වැඩි කර ගැනීමට වැන්න ස්වල්පයක් එකතු කරගන්න. සියල්ල එක් කරගත් පසු පළතුරු මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු අපි සර්ව් කරන භාජනයට ෆෘට් සැලඩ් මිශ්‍රණය එකතු කරගන්න.
පසුව එයට වියලි මිටි එකතු කරගන්න. මේ ආකාරයට අයිස්ක්‍රීම් එකතු කරගන්න. මේ ආකාරයට අලංකාර ලෙස පළතුරු කැබලිද එක් කරගන්න පුළුවන්. මේ ආකාරයට ෆෘට් සලාඩ් එක සරසා ගන්න. මේ ආකාරයට ස්ට්‍රෝබෙරි ගෙඩියක මිල්ක් මේඩ් තවරලා ඔයාලා සේව් කරන භාජනය සරසා ගන්න පුළුවන්. පසුව එයට කජු ස්වල්පයක්ද එක් කරගෙන සරසා ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ෆෘට් සලාඩ් එකක් හදලා රස බලන්න.